ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවන ලෝකෙ බිහිසුණුම ගුවන් යානා අනතුර ගැන ඔයාලා අහලා තියෙනවද? ඉන්දියාවේ සිද්ධ වෙච්ච ගුවන් යානා අනතුරත් එක්ක ලෝකෙ බිහිසුණුම ගුවන් යානා අනතුර ඒකද කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මෑත ඉතිහාසයේ ලෝ බිහිසුණුම ගුවන් අනතුර සිද්ධ වෙන්නේ 1977 වසරේ මාර්තු 27 වෙනිදා. බෝයිං 747 මගී ගුවන් යානා දෙකක් වුණ KLM 48.5 ගුවන් යානය සහ පෑන් ඇම් 1736 කියන ගුවන් යානා දෙක තමයි මේ විදිහට එකිනෙකට ගැටෙන්නේ. විශේෂම දේ තමයි මේ දෙක ගැටෙන්නේ ගුවන් තොටුපළක ධාවන පතයක් මතදී. මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ ගුවන් තොටුපළේ අධික මීදුමක් තිබිලා තියෙනවා. මේ නිසා පාලක මැදිරි වලට පවා හරිහැටි ගුවන් යානාවල පිටීම හඳුනා ගන්න බැරි වෙලා තියෙනවා. නිව්යෝර්කෙත ගමන් කිරීම සඳහා ගුවන්ගත වීමට සූදානමින් පෑන් ඇම් 1736 ගුවන් යානය ධාවන පතේ මතට ඇතුළත් කරත් අධික මීදුම නිසා අනපේක්ෂිත ලෙස හදිසියෙම ගුවන් ගමන අවලංගු කරනවා. ඉන්පසු එම ගුවන් යානය ධාවන පතෙන් ඉවතට හරවමින් තිබුණේ ධාවන පතෙන් ඉවතට ගැනීම සඳහායි. මේ අතර පාලක මැදිරිය සමග නිසි ලෙස sannivedanaya නොකළ KLM 4850 ගුවන් යානය පාලක මැදිරිය මගින් ලබා දුන් උපදෙස් වැරදි ලෙස වටහාගෙන අවසර ලැබීමටත් පෙර ධාවන පතේ වෙත ඇතුල් වී වේගෙන් ඉදිරියට ඇදී ගියේ ලාස් පැල්මාස් වෙත ගුවන් ගමන ආරම්භ කිරීම සඳහායි. මෙලෙස ඉදිරියට යාමත් සමග ධාවන පතේ හරහට නවතා ඇති පෑන් ඇම් 1736 ඔවුන් හට දර්ශනය වන්නට පටන්ගත් අතර එය දුටු විගස ඔවුන් පාලක මැදිරියේද අවසරයකින් තොරව ගුවන් යානය ඉහළට ඔසවනවා. අඩු වේගයකින් සහ වැඩි උන්නතාංශයකින් ඉහළට එසවූ ගුවන් යානයේ පසුපස කොටස ධාවන පතේ වැදීම නිසා ගුවන් යානය ඉහළට එසවෙන්නේ නැහැ. අධික වේගයෙන් ඇදී ගිය KLM ගුවන් යානය තප්පර 8ක් ඇතුළත ධාවන පතේ හරහා නවතා තිබූ පෑන් ඇම් 1736 යානයේ ගැටුනේ බිහිසුණු පිපුරුමක් ඇති කරමින්. මුලින්ම KLM ගුවන් යානය පුපුරා ගිය අතර ඒ සමගම පෑන් ඇම් ගුවන් යානයද පුපුරා ගියා. අධික මීදුම නිසා පාලක මැදිරියේ නිලධාරීන් හට සිදුවූයේ කුමක්ද යනුවෙන් සිතාගත නොහැකි වුණා. විශාල පිපුරුම් දෙකක් ඇසුරු නිසා වහාම ගිනි අනතුරු නලා නාද කළ ඔවුන් මුලින්ම සොයාගත්තේ KLM ගුවන් යානය පුපුරා ගොස් ගිනි ගනිමින් ඇති බවයි. මීදුම ඔස්සේ විපරම් කිරීමේදී ඊට මදක් ඔබ්බෙන් පෑන් ඇම් ගුවන් යානයද ගිනි ගනිමින් තිබෙන ආකාරය ඔවුන් දකිනවා. ඒ අනුව ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ඇති බව වටහාගත් ඔවුන් වහාම ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කළා. නමුත් මෙම අනතුරෙන් KLM ගුවන් යානයේ සිටි මගීන් 248 දෙනාම ෂණිකවම එම මොහොතේම මිය ගිය අතර පෑන් ඇම් ගුවන් යානයේ සිටි මගීන් 335 දෙනෙකුද මිය ගියා. මෙම බිහිසුණු අනතුරෙන් සම්පූර්ණයෙන්ම මිනිස් ජීවිත 583ක් අහිමි වුණ අතර මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ සිදු වී ඇති බිහිසුණුම ගුවන් අනතුර ලෙස වාර්තා අතරට එක් වෙලා තියෙනවා. අනතුරට ප්‍රධානම හේතුව ලෙස අධික මීදුම සහ KLM ගුවන් යානයේ නියමුවන්ගේ අනවසර ගුවන්ගත වීම බව පසුව පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. වීඩියෝ එක ගැන ඕගලන්ට මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් එතෙක් මෙතෙක් අනාගතයේදීවත් නැවතත් මෙවන් වූ ව්‍යසන සිද්ධ වන්නට එපා කියන දේ අපි හැමදෙනාම ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිමු. පසුගිය දවසේ පිට අහන්න දකින්නට ලැබුණ ඉන්දියාවේ ගුවන් අනතුරනොත් 250කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තියෙනවා. අනාගතයේදී අපිට මේ වගේ විපත් ආයෙත් අහන්නට දකින්නට නිත ගැටෙන්නට සවන වැටෙන්නට එපා කියන උතුම් ප්‍රාර්ථනය අපි හැමදෙනාම මතක් කරමු. මතක් කරනවා සත්‍යකවේෂක TV අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ස්තුතියි.